මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විසිතුරු මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මම ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කළු ප්ලේටි කොහොමද බෝ කරගන්න කියලා. ඉතින් ඔයාලට ගෙදරදී උනත් මේ කාර්යය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඔයා ගෙදර ආසාවට ඇති කරන්න බලාපොරොත්තු වෙනා නම් ප්ලේටි ඔයාලට ඉතා පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ව්‍යාපාරයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් මම මේ කියලා දෙන ක්‍රමය පාවිච්චි කරලා ඔයාලට ප්ලේටි ඉතාම පහසුවෙන් බෝ කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ ඕනම කෙනෙකුට එනම් බෝ කරන්න පුළුවන් වෙන්න මම මෙතන කුඩාම් ප්‍රමාණයේ ටැංකියක් තමයි පාවිච්චි කරලා ඔයාලට මේ වැඩේ කියලා දෙන්න යන්නේ. ඉතින් මෙතන මම මේ පාවිච්චි කරන්නේ අඩි 2යි අඩිය ප්‍රමාණය. කියන්නේ අඩි 2ක් දිග අඩියක් පළල සහ අඩියක් උස ප්‍රමාණයේ සිවිලින් ෂීට් වලින් හදාගත්ත ටැංකිය එක තමයි මම මේ ප්ලේටි බෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යාළුවනේ මුලින්ම ප්ලේටි බෝ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම මෙතන පෙන්වන ප්‍රමාණයේ ටැංකියක් පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් ඔයා ව්‍යාපාරයක් විදිහට මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන පෙන්වන ප්‍රමාණයට වඩා ලොකු ටැංකියක් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට 4x4 හෝ 8x8 වගේ ප්‍රමාණයේ ටැංකියක් පාවිච්චි කරන්න. ඒතර ඔයාලට වැඩිපුර පැටව ප්‍රමාණයක් බෝ කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ එහෙනම් මෙන්න මේ ටැංකියට මම දැන් වතුර දාගන්න යන්නේ. ඉතින් වතුර දාද්දි මතක තියාගන්න යාළුවනේ ඔයාලා ගෙදර ලිඳක වතුර පාවිච්චි කරනවා වඩා හොඳයි. පාරේ ලයින් එකකින් ඔයා වතුර ගන්නවා නම් ඒ ටැප් ලයින් එකේ ගන්න වතුර දාන්න යන්න එපා මේ ටැංකියට කෙලින්ම. එහෙම දානවා නම් ඔයාට ඒ වතුර වල තියෙන ක්ලෝරින් ඉවත් කරගන්න වෙනවා ඇන්ටි ක්ලෝරින් පාවිච්චි කරලා. ඇන්ටි ක්ලෝරින් පාවිච්චි කළා ක්ලෝරින් ඉවත් කරගත්තු වතුර පාවිත කරාට කමක් නැහැ. එහෙම නැතුව කෙලින්ම ටැප් ලයින් එකේ එන වතුර දාන්න යන්න එපා. ඒක මාළුන්ට එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඉතින් අයින් කරගන්නේ කොහොමද කියලාත් මම කලින් වීඩියෝ එකක් කරා. ඔයාට ඒ ක්ලෝරින් අයින් කර ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් මම මේ වීඩියෝ එකේ අවසානයේ දාන්නම්. ඒක බලන්න පුළුවන්. හොඳයි යාළුවනේ මම එහෙනම් මේ ගෙදර ලිඳේ වතුර තමයි මේකට එකතු කරන්න යන්නේ. හරි එහෙනම් මේ ටැංකිය මම පිරෙන්න වතුර දාන්නේ නැහැ. අඟල් 6ක විතර වගේ ප්‍රමාණයක් තමයි මම මේ ටැංකිය වතුර එකතු කර ගැනීමක් කරන්නේ. ඒ කියන්නේ අඩියක් උස ටැංකියෙන් අඩි භාගයක වගේ ප්‍රමාණයට තමයි මේ වතුර එකතු කර ගැනීමක් කරන්නේ. හරි අපි මේ විදිහට වතුරට එකතු කරගන්න බලන්න. හරි යාළුවනේ මට අවශ්‍ය ප්‍රමාණයට ඔන්න දැන් වතුර එකතු වෙලා තියෙනවා. එහෙනම් මම දැන් ටැප් එක වහනවා. එහෙනම් යාළුවනේ මේ වතුරට මම අදම මාළු එකතු කර ගැනීමක් කරන්නේ නැහැ. මම මේක පොඩ්ඩක් සීසන් වෙන්න තියෙනවා. එහෙනම් මම හෙට තමයි මේකට මාළු එකතු කර ගැනීමක් කරන්නේ. හරි එහෙනම් යාළුවනේ අපි මේ ටැංකියට මෙහෙම පාසි ටිකක් එහෙම එකතු කරලා තියමු. තියලි වෙල හෙට මාළු ටික දාලා බලමු. රයිට්. එහෙනම් ඔන්න මම මේකට පාසි ටිකක් එකතු කර ගන්නවා. පාසි එකතු කරේ නැත්නම් යාළුවනේ ප්ලේටි දාන පැටව. එයාලා විසින්ම ආහාරයට ගැනීමක් කරනවා. ඒක නිසා යාළුවනේ ඔයාට පුළුවන් මේ විදිහට පාසි ටිකක් එකතු කරගන්න. ඒතර පාසි නිසා පැටවුන්ට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. හරි. එහෙනම් අපි මේ පාසි ටිකත් එකතු කරලා පැය 24ක් වගේ තියලි වෙලා මාළු මේකට එකතු කරලා බලමු. හරි. එහෙනම් ඔන්න මම මේ ටැංකිය තියෙනවා පැය 24ක් මේ විදිහට. හරි යාළුවනේ ඔන්න පැය 24කට පස්සේ ඊයේ වතුර එකතු කරගත්ත ටැංකියට මම අද තමයි මාළු එකතු කරගන්න යන්නේ. ඉතින් යාළුවනේ මෙතන මාළු එකතු කරද්දිත් ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ගොඩාක් වයස මාළු එකතු කරන්න යන්න එපා. මොකද යාළුවා එතකොට පැටව දාන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් කුඩා ප්‍රමාණයේ මාළු එකතු කර ගැනීමක් කරන්න. දැන් ඔයාලට පේනදී මම මෙතන එකතු කරන ප්ලේට් ටික මම මේ ගෑනුසුතු හා පිරිමත්තු වෙන් කරලා බේසන් දෙකට අරන් තිනවා. මොකද ඔයාලට පෙන්වන්න පිරිමත්තු කොයි වගේද ප්ලේටින්ගේ ගෑනුසුතු කොයි වගේද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ බේසමේ මම දාලා තියෙන පිරිමත්තු මෙතන මම පිරිමත්තු 4 දෙනෙක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ පිරිමත්තා ගෑනුසුතත් එක්ක සංසන්දනය කරොත් මෙයාගේ ශරීරයේ හීනී ගෑනුසුතාගේ ශරීරයට වඩා හීනි ශරීරයක් පිරිමසාගේ තියෙනවා. අඩි තාම පහසුවෙන් හොයාගන්න පුළුවන් පිරිමසත්තුම. අනිත් එක තමයි යාළුවනේ ගෑනුසුතාගේ ශරීරයට වඩා මෙයාගේ ශරීරයේ ප්‍රමාණයෙන් කුඩායි. දැන් සමහරක් අය හිතනවාද මේ ප්ලේටි කුඩා ඇති කියලා ගොඩක් පිරිමසතා නැහැ යාළුවනේ ගෑනුසුතාගේ ශරීරය ගොඩක් මෙයාට වඩා ප්‍රමාණයෙන් විශාලයි. එහෙමත් ඔයාලට හොයාගන්න පුළුවන් පිරිමසතාගේ ශරීරයේ කුඩා වගේම හීනි ශරීරයක් තියෙන. ඒ වගේම ගෑනුසුතාගේ ශරීරය ටිකක් විශාල ශරීරයක් තියෙන්නේ. එහෙනම් මේ ඉන්නේ යාළුවනේ ගෑනුසුත ටිකක්. ඉතින් මෙතන මම ගෑනුසුත එකතු කරගන්න යන්නේ 12 දෙනෙක්. සාමාන්‍යයෙන් යාළුවනේ ප්ලේටි ගෑනුසතෙක් එකවරකට පැටව 20ත් 50ත් අතර වගේ ප්‍රමාණයක් බිහි කිරීම කරනවා. ඉතින් මම මෙතන පෙන්නලා තියෙනවා වගේ ඔයා ගෑනුසතු 12 දෙනෙක්ට පිරිමහතු 4 දෙනෙක් වගේ ප්‍රමාණයක් එකතු කරගත්තොත් සාමාන්‍යයෙන් ඔයාට පැටව 200ත් 500ත් අතර වගේ ප්‍රමාණයක් බෝ කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ ටැංකිය ලොකු නම් ඔයාට පුළුවන් මීට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඒතර ඔයාට වැඩිපුර පැටව ප්‍රමාණයක් ඉක්මනින් ලබා ගැනීම හැකියාව තියෙනවා. අර මම ගප්පි බ්‍රීඩින් කරන වීඩියෝ කිහිපයක් ඔයාලට දැම්ම මතක ඇති. ආන්ගේ වීඩියෝ වල දාපු විදිහටම තමයි මම මෙතන බ්‍රීඩින් එකට එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ එක පිරිමි සතෙකුට
ගෑනු සතු 3 දෙනෙක් වගේ ප්‍රමාණයක් තමයි යාළුවනේ මේකට එකතු කර ගැනීමක් කරන්නේ. හරි. එහෙනම් ඔන්න ගෑනු සතු ටික වෙනවා ඇති ඔයාලට. මෙයාලගේ ශරීරය ගත්තොත් එහෙනම් පිරිසාට වඩා ටිකක් මහතින් වැඩි ශරීරයක් තමයි තියෙන ඔයාලට පේනදී පිරිසාගේ ශරීරය මීට වඩා හීනි ශරීරයක් තිබුණේ. හොඳයි. එහෙනම් යාළුවනේ ඉස්සෙල්ලම මම පිරිස සතු ටික මේකට එකතු කර ගැනීමක් කරන්නම්. මේ විදිහට මම පිරිස සතු ටික එකතු කර ගැනීමක් කරනවා. රයිට්. පිරිස සතු ටික එකතු කරලා යාළුවනේ පැයක් විතර වගේ ටැංකියේ තියන්න. යාළුවා ටැංකිය පොඩ්ඩක් පුරුදු වෙන්න. පැයක් විතර වගේ කාලයක් තියන්න පිරිස සතු ටික එකතු කරලා ඊට පස්සේ ගෑනු සතු ටික එකතු කර ගැනීමක් අපි කරමු. රයිට්. එහෙනම් යාළුවනේ ඔන්න මම පිරිස සතු ටික දැම්ම ටැංකියට. දාලා ඉවරලා මම පැයකට විතර වගේ පස්සේ තමයි ගෑනු සතු එකතු කර ගැනීමක් කරන්නේ. එහෙනම් දැන් තමයි මම ගෑනු සතු ටික එකතු කර ගැනීමක් කරන්නේ. හරියටම පැයක් යන්න ඕනේ නෑ යාළුවනේ. ඔයාලට ඉතින් අඩු කාලයක් ඊට වඩා ගන්න උනත් පුළුවන්. පැය භාගයක් පැය කාලයක් විතර ගියත් කමක් නැහැ පිරිස සතු දාලා. සමහරක් අවස්ථාවල සමහරක් අය ගෑනු සතුත් පිරිස සතු දාපු ගාම්ම දානවා. එහෙම දැම්මත් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් වඩා හොඳයි පිරිස සතු ටික දාලා ටික වෙලාවක් ගියාට පස්සේ ගෑනු සතු ටික එකතු කරනවා නම්. රයිට්. එහෙනම් යාළුවනේ ඔන්න මම ගෑනු සතු ටිකත් එකතු කරන්න යන්නේ ටැංකියට. රයිට්. එහෙනම් මේ විදිහට ඔන්න මම ගෑනු සතු 12 දෙනෙක් එකතු කරනවා මගේ ටැංකියට. රයිට්. ඉතින් මෙහෙම දාලි වෙලා යාළුවනේ නිතර බලන්න මෙයාලා පැටව දාලා තියනවද කියලා. සාමාන්‍යයෙන් දවසක් දෙකක් වගේ ආදි සමහරක් විට මෙයාලා පැටව දාන්න පුළුවන්. සමහරක් අවස්ථාවල ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන් පැටව දාන්න. ඔයා නිතර මේ ටැංකිය බලන්න බලලි වෙලා පැටව දාලා තියෙනවා නම් මේ පැටව ටික වෙනම net එකක් පාවිච්චි කරලා පොඩි net එකක් පාවිච්චි කරලා මේ පැටව ටික අල්ලලි වෙලා ලොකු ටැංකියකට එකතු කර ගැනීමක් කරන්න. ඒ කියන්නේ 4 වගේ ටැංකියකට මේ පැටව ටික එකතු කර ගැනීමක් කරන්න. ඒතර වාට ඉතා ඉක්මනින් පැටව වර්ධනය කර ගැනීමක් කරන්න පුළුවන්. සමහරක් අය මේකේ පාසි දාලා තිනවා පැටවුන් ටිකකින් ආරක්ෂාවක් ලැබෙනවා කියලා පැටව අල්ලන්න යන්නේ නැහැ. එහෙම කරන්න යන්න එපා යාළුවනේ. එහෙම තිබ්බොත් එහෙම වාට වර්ධනය කර ගැනීම අපහසු වෙනවා මාළු. අනිත් එක තමයි සමහරක් වෙලාවට පාසි වලින් එළියට මාළු පැටව ආවට පස්සෙත් ලොකු මාළු මෙයාලව ආහාරයට ගැනීමක් කරන්න පුළුවන්. ඒක නිසා යාළුවනේ පුළුවන් තරම් පැටව දාපු ගමන් අල්ලලි වෙලා ලොකු ටැංකියකට එකතු කර ගැනීමක් කරන්න. ඒතර වාට ඉතා ඉක්මනින් පැටව ටික ලොකු කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ මං හිතනවා මෙතනින් ඔයාලා වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මං අදට මෙතනින් නතර වෙන්නම්. ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවනේ පල්ලෙහා සීනුවේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක ගැන ඔයාලට හිතුන දේ වීඩියෝ එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ මේක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් අතට මේ වීඩියෝ එක බලා ගැනීමේ හැකියාව තියෙනවා.